morning everyone. සුබදෑසනක් ඔක්කොටම. අද තව පොඩි වීඩියෝ එකක් කරන්න කියලා බලන්නේ හාබර් එකේ ඉන්නේ. already Dana Beach boat ramp එකේ අද අපේ අංකල්ගේ අන්තිම fishing trip එක. යනවා ලංකාවට. So this is for another 3 months. Inna at the boat ramp. I'm gonna go and pick him. Let's go for another quick fishing session. Hari අපි ආවිල්ලා ඉන්න අපේ පළවෙනි fishing spot එකට. අද එච්චර ඈත යන්න බෑ, fishing යන්න එපා කියලා තියෙන මේ දවස්වල මුහුද සැරින්දා, පට්ට සැරයි මුහුද. හැමතැනම storms තියෙනවා. අපි අර navy camp එක navy base එක cross කරලා එහා පැත්තට යනකොට මොන තඩි swells වගේක් ආවා. ඒ පැත්ත cross කරන්න බෑ. හරි අමාරුයි. එතන දැන් අපි මේ ආවිල්ලා ඉන්නේ දැන්ට ලරකියා කියන area එකේ. මේ හරිය තමයි ඉතින් ඩාවින් සිටි එකේ එහා පැත්තේ තමයි අද දවසම ඉන්න හිතන් ඉන්නේ. බලමු මාළු රැඳින තැන් මේවා. අංකල්ගේ final trip before heading back to Sri Lanka. තව දවසක යනකම් ඉතින් ටික දවසකට අංකල්ගේ අන්තිම trip එක බලමු කොහොම වෙයිද කියලා. ටික වෙලාවක් ඉඳලා ලරකියා අපි මේ හරිය ෆිෂින් කරලා නැහැ. ඉතින් මේ හරිය අපි හැමතිස්සෙම පාස් කරගෙන යනවා දුර යන්න. සමහරලාට මාළු ඉන්නවත් ඇති. ලොකු මාළු අහුවෙලක් තියෙනවා මේ හරිය. අපි නම් අල්ලලා නැහැ. හැබැයි අද බලමු. We getting our first bites. කොටනවා. බලමු අවුවේද කියලා. බුවෙක් අපිට. කාලා වගේනේ. මම හිතන්නේ බේට් එක අරන් ගියාද මන් අන්න ගත්තා අන්න පැටලුණා මාළුවෙක්. යා ලොකුයිද මන්දා උඩට අදිනවා. Sounds like a good size fish. Yeah, not bad. Oh, good size goldie here. Can't complain for these guys, bro. There you go. This is Larakia goldies. Okay. My goldies la. Ini uncle malala pen. Larakia goldie ekkonna da. Una uncle ta aawa gamamma. Good size, bro. Second fish on. ලලා ඉන්නේ අංකල් තව එකෙක් මම හිතන්නේ චූටි එකෙක් වගේ වුණා. එච්චර ෆයිට් එකක් දෙන්නේ නැහැ. උඩි ජවලින් පැටියෙක් ඉන්නේ. වන්න සද්දේ. කක්. නෑ. අයිට අංකල්ට මාළු හම්බුණ හින්දා අද දාගත්තා එකක් බලන්න. මොකද වෙන්නේ කියලා. අංකල් දැන් දෙන්නෙක් ඇල්ලුවා. දෙවෙනි එකා චූටි හින්දා ඇව්වා. අවුලක් නෑ වගේ ස්පොට් එක. ඉඳලා බලමු එමෙයිද. John. බලමු මොකෙද්ද කියලා. පොඩි මාළුවෙක් වගේ තමයි තේරෙන්නේ. Looks like another little fish. If it's a goldie, it doesn't matter. 30 centimeter is what we need. Yeah. Get them in. Oh, redfish කෙනෙක් ඉන්නවා. Nice. We're done. There you go. All right. Get the guy in. Redfish කියන්නේ ඉතින් හොඳ මාළුවෙක් මොන විදිහකට හදලා රහයි. මේ චූටි redfish තමයි මේ කාලේ ඉන්නේ. ලොකු ගොඩක් ලොකු වුන්නේ නැහැ. 27-28 cm වගේ fish ලා තමයි මේ දවස්වල මේ කාලේ ඉන්නේ. ඒක තමයි average size එක මේ කාලේ.
සෙන්ටිමීටර් ගලව ගත්තා. බෝට් එකේ ඉඳිද්දි අහුවෙලා තියෙනවාද මේ වගේ වැස්සකට? කොහමද වැස්ස? ආයෙ දෙනවා හරි දෙන්න. මුහුද මාර ෆ්ලැට් වුණා වැස්සත් එක්කම. මාළුත් කොටනවා. බලමු පැටලෙයිද කියලා. අංකල් වතුර පාරකුත් නාගෙනම තව මාළුවෙක් ගන්නවා ගොඩට. බලමු කවුද කියලා බුවා. අප්පා චූටි බැච් එක. බලමු සයිස් එක බුවාගේ. කවුද මේ? ගෝල්ඩන් ස්නැපර් කෙනෙක් ඉන්නේ වතුරේ බුවා. පොඩ්ඩක් පොඩි ඉතින් එයාත් බලන්න බලමු සයිස් එක කොහොමද කියලා. ගන්න පෑන් සයිස් හරියටම හරි සෙන්ටිමීටර් 30ක් ඉන්නවා. 30 සෙන්ටිමීටර් ෆිෂ්. අපිට තියලා ගන්න පුළුවන්. සියවුලක් නැහැ. සෙන්ටිමීටර් 30 තමයි සයිස් එක අපි හොයන. Another Larikia Goldie 30 centimeter. The size we are after. Wait, thank you. Sinagat maru na. Itekka maalu ekut kaya. Abai podi maalu ekku wage. Now, චූටි එක්කෙනෙක් තමයි මේ ඉන්නේ. ෂා අමුතු මාළුවෙක් මම දැකලා නැහැ මේ වගේ එකක් මීට කලින්. නිකන් හයිබ්‍රිඩ් එකක් වගේ. ගෙද්ද කියලා හිතාගන්න අමාරුයි. එයා අමුතු එක්කෙනෙක්. එයා නිකන් හයිබ්‍රිඩ් එකක් වගේ මේ ඔක්කොක් කෙනෙක්ගේ තව මොන හරි එම්පරර් කෙනෙක්ගේ හයිබ්‍රිඩ් එකක් වගේ. see දෙකින්ද අපි මෙයාව යවමු. දුර්ලභ මාළුවෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ඔව්. උඩ මාළුවෙක්. ඈ? ඌව නෑ අංකල් අඩුයි හොයාගන්න. මාත් දන්නේ නැහැ මොකෙද්ද කියලා. මම දන්නේ නැති මාළුවෙක් ඌ. මට කලිනුත් පොඩි පැටියෙක් අහු වුණා. ලංකාව නම් ඉන්න මාළු. මොක්කුද? උන්ට කියන්නේ. ඔව් ඒකනේ. පේන්නෙම නෑ ෆොග් එකකින් වගේ වැහිලා තින්නේ. big fog. ෆොග් ගන්න නෙමෙයි ඇත්තට මේ වැස්ස. හරි දැන් අපි ඉන්න මේ හරියටත් දැන් ලොකු ස්වෙල් එනවා ලයිරකියාවලත්. ගන්න මීටරයක විතර ස්වෙල් එකක් තියෙනවා. මේ වගේ කන්ඩිෂන් එකක් මම දැකලාම නැහැ. I haven't seen this condition in Darwin Harbour for a while. යනවා ලොකු ස්වෙල් එකකුත් තියෙනවා මේ වෙලාවේ. හැබැයි සයිඩ් එක ඒ ස්වෙල් එක එන පැත්තටම තමයි වින්ඩ් එකක් තියෙන්නේ. ඒකෙන් ඇත්තට ලොකු අවුලක් නැහැ. මේ දෙක ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ආවනම් සෑහෙන ලොකු මේ ස්වෙල්ස් නගිනවා. එහෙම වුණා නම් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒත් දැනට අවුලක් නැහැ. හැබැයි එම අවුලක් තිබ්බොත් අපි එතනින් අයින් වෙන්න තමයි බලන් ඉන්නේ. Right. Nice redfish කෙනෙක්. Put another ready. See? Nice redfish. අවුලක් නැහැ. ඔන්න ළඟට නැහැ නේ. redfish කෙනෙක් ඉඳලා තියාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ.
අන්න අපු එකක් ඇද්දා අංකල්ගේ බේට් එක මගේ එකත් ඇද්දා බට් පැටලුණා අංකල්ගේ එක ready egg nice red fish right fish on ලොකු ගෝල්ඩියෙක් එකයි ෆයිට් එකක් දුන්නේ. ඒකටම කාලා ඉන්නේ. ඉන්නවා බුලට් එක. wow නීම බාබියක් තමයි. very good size. Item barrel centimeter 32 ඉන්නවා. 32 centimeter fish. So market වලට එන්නේ නැති underrated මාළුවෙක් but snappers ලගෙන් හොඳම snapper මෙයා තමයි. ඉන්නවා සුපිරි ගෝල්ඩි එක. There you go. නෑ හරි. මාළුවෙක් කෑවා බලමු කිද්ද කියලා ෆයිට් එකක් දුන්නා හොඳ ෆයිට් එකක් දුන්නා මේ ඉන්නේ අහුවෙලා මාළුවෙක් මාර ෆයිට් එකක් දුන්නා අර ගත්තා කොහොම හරි ගන්න පුළුවන් නම් කිව්වා right රජා මාළුවෙක් අහුනේ මාළුවා ලොකු එම්පරර් කෙනෙක් අහුණාද නියා මාළුවා ගන්න සයිස් එක yeah giant boy it's a giant boy there you go කොච්චර ඉන්නවා සෙන්ටිමීටර් ඔක දිගේ ටික දැම්ම තනි අතට අල්ලන්න බෑ එච්චර බරයි පුවා yeah on the road 58 centimeters emperor centimeter 60ක් ඉන්නවා නියලි beautiful well done na skiing එකයි බඩු හරි අදට fishing trip එක ඉවර කරන්න යන්නේ පාරු නෑ trip එක අවුලක් නෑ අංකල්ගේ very good trip එක not bad last trip එක first trip එක වගේම not bad මේ ඒකේ පොඩි ස්ටෝරි එකක් තියෙනවා ස්ට්‍රිප් එකේ මේ ඉන්න අදාව වෙච්ච මාළු ටික තාම පණ පිටින්ම ඉන්නවා ෆ්‍රෙෂ් බඩු golden snappers ලා හතර පහ දෙනෙක් එක්ක red fish බොරළුවෙකුත් ඉන්නවා පොඩි සෙන්ටිමීටර් 30ක විතර පොඩි goldies ලා ඒකට red fish ලා 3-4 දෙනෙක් ඉන්නවා එතකොට මේ යට ඉන්නේ යා තමයි ලොකුම එක්කෙනා යා උස්සන්නත් අමාරුයි පුවාව ලොකු එම්පරර් කෙනෙක් ලොකු ස්පැන්ගල් එම්පරර් කෙනෙක් වෙන්න ඕන එම්පරර් ෆැමිලි එකේ මාළුවෙක් තමයි ස්පැන්ගල් එම්පරර් වැඩි පොඩ්ඩක් වෙනස් නහයක් එහෙම තියෙන බොටම් ෆීඩර් කෙනෙක් හොඳ සයිස් सेंटीमीटर 60ක් විතර ඉන්නවා යා. ඒ බෝඩීස්ලා කීප දෙනෙක් අහුණා. ඔත් බෑත්තාම ෆ්‍රෙෂ්. අනක් තියෙනවා. එහෙනම් තා ෆිෂින් ට්‍රිප් එකකින් හම්බෙ මුනේ අංක. එහෙනම් අංකගේ ෆිෂින් ට්‍රිප් එක අපිට බලා ගන්න පුළුවන් තව මාස 6කින් විතර නේ.
අනිවාර්යයෙන්. එහෙනම් ලින්ක් එන්න. අපේ ලංකාවේ වීවර්ස්ලාට තමයි සිංහලෙන් මේ වීඩියෝ එක කරේ. ඔයගොල්ලෝ මුන්දින් ඉන්න ඇති කියලා හිතනවා. ජය වේවා හැමෝටම.